අද මම කැමතියි ඔයගොල්ලන්ට පොඩ්ඩක් ජ්‍යොතිෂය පිළිබඳව කෙටි වීඩියෝවක් කරන්න. ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද කියලා මුලින්ම පොඩ්ඩක් හඳුන්වා දෙන්න. ඇත්තටම ජ්‍යොතිෂය කියලා කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් එහෙම ජ්‍යොතිෂය කියලා කියන්නේ අපි පෙර භවයන් වල කරපු කුසල් සහ අකුසල් සටහන් වෙලා තියෙන පොතක් කිව්වත් ඒක නිවැරදි. දැන් ඒක අපි ඒ පොත අපි පෙරලලා බලන එක තමයි අපි කියන්නේ මේ පලාපලයක් කියනවා කියන්නේ. ඒක දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට ඒ පිළිබඳ පූර්ණව තමන් පිළිබඳව විස්තරයක් තමන්ගේ විවාහය, තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ විදේශ ගමන්, තමන්ට තියෙන අසනීප ඒ ඕනෑම දෙයක් නිසියාකාරව ඒ භාවයන් වලින් එවෙන් බලලා ඒගොල්ලන්ට කියන්න පුළුවන්. මම අද ඒ පිළිබඳව නෙමෙයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂයේ පිළිබඳ වූ ඇවිල්ලා ඈත අතීතේ ඉඳන් වර්තමානයේ දක්වා මේ ජ්‍යොතිෂය වූ ගමන් මඟ ගැන මම පොඩ්ඩක් විතර ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ඇත්තටම කියනවා මේ ජ්‍යොතිෂය කියන එක අවුරුදු 2500කටත් වඩා පැරණි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ උපදින කොටත් ඒ කාලේදී යම් යම් අනාවැකි ප්‍රකාශ කරා බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම බුද්ධත්වයටපත් වෙනවා. තව කට්ටියක් කිව්වා නෑ මෙයා සක්විති ගිහියෙක් විදිහට සක්විති රජ බවටපත් වෙනවා. ඒ වගේ ප්‍රකාශයන් තිබේ. ඒ කියන්නේ මේක ඈත අතීතේ ඉඳන්ම මේ පැවතෙන මේ විද්‍යාවක්. දැන් මේක ඊට පස්සේ ඕක ගිහිල්ලා දැන් වර්තමානයේ වෙනකොට මේක අපි මෙහෙම කොහොමද මොඩිෆයි වෙලා වර්තමානයේදී. ඒ මොඩිෆයි වෙලා තියෙන කියන එක මම මෙන්න මෙහෙම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් එහෙම අපි ඉස්සර බැලුවොත් එහෙම අපේ කොහොමද ඔබගේ හඳහන තියෙන පුංචි පුස්කොලයක ලියලා රෝල් කරලා ඒක ලස්සනට ඒක ඈත අතීතයේදී. හැබැයි ඒකෙදි තිබ්බ බොහොම විස්තර ටිකයි. ඒකේ තිබ්බා ඔයගොල්ලෝගේ දල කේන්ද්‍රය, නවාංශකයේ, චන්ද්‍රයාගේ නැකත ආදී දේවල් තමයි සටහන් වෙලා තිබ්බේ. ඊට පස්සේ ඒක ටික කාලයක් යනකොට ඒක සෑහෙන දුරට ඒක මේ දියුණු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක ඇවිල්ලා පංචාංග ලිත ආවා. පංචාංග ලිත ආවෙන් පස්සේ ඒක මිනිසුන්ට ඒක ටිකක් ඉගෙන ගන්න පහසු වුණා. පංචාංග ලිතත් එක්ක ආවෙන් පස්සේ ඒකත් අමාරුයි. ඒ දක්ෂ ජ්‍යොතිෂ වේදීන්ට පමණයි ඒ කාලේ ඒක ඉගෙන ගත්තේ. හද ඒ කියන්නේ එතකොට ඈතම අතීතයේදී ජ්‍යොතිෂ වේදියෙක් සහ වෙද මහත්තයා කියන දෙන්නම එක තැනනේ හිටියේ. ඒතකොට ඒ කාලේදී අපිට ගම් නියම් ගම් වලටම හිටිය හොඳ එක්කෙනයි දෙන්නයි. පසු කාලෙම පංචාංග ලිත පැමිණීමත් එක්කම තරමක් දුරට ඒක ව්‍යාප්ත වුණා. තරමක් දුරට ව්‍යාප්ත වෙලා ඒක ඒ කියන්නේ පංචාංග ලිතෙන් අපි දල කේන්ද්‍රය හදලා ඒකෙන් නවාංශක කේන්ද්‍රය හදලා පලාපල කියන්න හිටියේ. ඒගොල්ලොත් හරි දක්ෂ මිනිස්සු. ඒ විශේෂිතු හොඳ නම් ගම් වශයෙන් අපි පාවිච්චි කරන්න හොඳ නැහැ. හොඳ දක්ෂ විදියට ලස්සන පලාපල කියන මිනිස්සු බිහි වුණා. ඊටත් පසු කාලෙමදී මේක ආවා ඊටත් වඩා මොඩිෆයි වුණා. ඒක මොඩිෆයි වීම පිළිබඳව අපි පැති දෙකක් මම දකිනවා. ඒ කියන්නේ දැන් ඔබගේ වෙලාව ඔබගේ උපන් වෙලාව උපන් තැන උපන් ස්ථානය දුන්නාම දැන් ඒකේ ඇප්ස් තියෙනවා. ඒ ඇප් එකකින් කම්පියුටර් එකට ගිහලා ඇප් එකකින් කරගමන් අර විස්තර ටික ඔක්කොම එනවා. ඒකේ යම්සි පහසු දෙයක් තියෙනවා. දැන් අපිට දැන් කෙනෙකුට ඒ ඩිවයිස් එකට ගත්තාම මේක මතක් කර කර ඉන්න ඕනේ නැහැ. අපි මොකක් හරි දෙයක් බැලුවොත් අපි හිතමුකෝ පංච මහා පුරුෂ යෝග හෝ වේවා තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මම පසුව එකින් එක වීඩියෝ මේ ඒව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් ඒ වගේ ආවයන් පස්සේ ඒක ගොඩක් පහසු වුණා. ඒතකොට මේ පහසු වීම තුල පහසුවීම හොඳයි. ඒ කියන්නේ දැන් සමහරවිට අපිට හියුමන් එරර්ස් කියන ඒවාත් නැතුව යනවා. දැන් අපි බැලුවොත් එම අපේ හිත දක්ෂ ජ්‍යොතිෂ මහත්තයෙක් හදනකොට වෙලාව දීලා එයා පංචාංග ලිතෙන් බලලා ඒවා මේව කරන යම් යම් වැරදි අතපසු වීම වෙන්න පුළුවන්. ඒවා මේවට අපි කියන්න පුළුවන් මානසික වැරදි නැත්නම් හියුමන් එරර්ස් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු හරි දක්ෂයි. වර්තමානයේ ඔක පොඩක් විකාශන වීමත් එක්කම මේ ඇප් එකකට දාගෙන ඇප් එකක් එක්ක අපි මේ යන මේ වෙකේදී ඒක පහසු වීමත් එක්කම ඒකේ අම්මයම් නරක පැති ටිකකුත් තියෙනවා. ඉතින් මම මේ නරක පැති ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද එතකොට අපි මමත් ජ්‍යොතිෂ වේදිකෙක් විදිහට වැඩ කරනකොට තවත් කෙනෙක් වැඩ කරනවා. තව කෙනෙක්ගේ අඩුපාඩු විදිහට අපි කතා කරන එක නෙමෙයි. මම කියන්නේ අපි දන්න දේ අපි දන්නව නම් දෙයක් ඒක අපි හරියට කරන්න ඕන. දැන් මොකද කෙනෙක් අපි ගාවට මේ හඳහනක් උනත් බලන්න එන්නේ මම හිතන්නේ මේ තමන්ට ප්‍රශ්නයක් ආවොත්නේ ප්‍රශ්නයක් නැති කෙනෙක් හඳහනක් අරන් එන්නේ නැහැ. ඒතර අපි හඳහන අරගෙන එන කෙනාගේ මානසික පැත්ත ගැන අපි පොඩ්ඩක් බලන්න ඕන. සමහරවිට අපි ගාවට හඳහනක් අරන් එන කෙනා එන්නේ මම හිතන්නේ බස් එකේ ඉන්නවත් සල්ලි නැතුව. ඒතකොට අපි මේ මිනිස්සුන්ට ගෙන් ලොකු ගාණක්
අපි දැන් ඒ කියන්නේ ලොකු ගාණක් අපි අය කරලා ඒ මිනිස්සයව තවත් අපහසුවට ලක් කිරීමක් වගේ දෙයක් එනවද කියලා මට හිතෙන මේ ජ්‍යොතිෂයේදී මේ වර්තමාන ජ්‍යොතිෂයේදී. ඒක ගොඩක්ම ඇතුනේ අතීතයේ හිටපු අපේ අයගෙන් නෙමෙයි වර්තමානයේදී. ඒ කියන්නේ අපි දැන් YouTube එකක් දැන් මම කරනවා, හැමෝම කරනවා. කරනකොට අපිට ප්‍රසිද්ධත්වයටපත් වෙනවා. ඒ ප්‍රසිද්ධත්වයටපත් වීම තුලින් එන හැමෝම දක්ෂයෝද අදක්ෂයෝද, ඒ කියන්නේ මම දක්ෂයෙක් කියලා කියනවත් මම මේ දේ මම දන්නේ බොහොම ටිකයි. ඒකට මම මේ දන්න පුංචි ටිකෙන් මම උත්සාහ කරනවා කෙනෙකුට හරි දෙයක් දෙන්න. ඒ කියන්නේ දැන් අපිට ඒ කියන්නේ ඔබ ජ්‍යොතිෂවේදීන් නම් අපේ ජ්‍යොතිෂවේදීන් හඳහන බලපු ගමන් කියන්න පුළුවන් අනේ මේ මනුස්සයාට මෙහෙම ප්‍රශ්න තියෙනවා. අනේ මේ වගේ දෙයක්. ඒ වගේ මිනිස්සෙකුට අපිට තවත් වියදම් කරන්න පුළුවන් දෙයක් විදියට කිව්වොත් මේකපාරක් මං ගාවට හඳහනක් බලන්න කෙනෙක් ආවා. ඇවිල්ලා ආවෙන් පස්සේ මම මේ හඳහන බැලුවෙන් පස්සේ මට කියපු වචනේ තමයි මම ටිකක් වයසක වුණෙක් වුණා මට අයියේ මට මේ දැන් කන්නවත් සල්ලි නැහැ. එඳ මට කියන්න එපා මේ අනේක මේක කරන්න අරක කරන්න මේක කරන්න කියලා. මම කරේ මේ මිනිස්සුගේ මනස හැදුවා. මනස හදලා මං කිව්වා මේ මොකද ජ්‍යොතිෂය කියන දේ යම්සි කර්මයක් එක්ක එන දෙයක්. හැබැයි කර්මය මට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න ඕනේ විදි ගොඩාක් තියෙනවා. කියලා මං යාට පුංචිම දෙයක් කියලා මං යාගේ ජීවිතේ පටන් ගන්න විදිහ උදව් කරා. අද එයා මට සැරින් සැරේ යාගේ දක්ෂතාවයන් මට මේ දානවා. අයියේ මම මේක පටන් ගත්තා අයියේ. අයි මම මේක කරා අයියේ. මට මෙහෙම එනවා. අයියේ මට මෙහෙම එනවා. ඒ වගේ ජ්‍යොතිෂවේදියෙකුට හැකියාව තියෙනෝනේ. කෙනෙක් යන්නේ ඒ දේ දියුණු කරලා දෙන්න. ඉහළ මට්ටමට ගන්න. ඒ කියන්නේ මම දකින ජ්‍යොතිෂය ඕක තමයි. ඉතින් මම මේ දල වශයෙන් පුංචි දෙයක් තමයි මේ ජ්‍යොතිෂය පිළිබඳව කතා කරේ. නැත්නම් මේක ගැඹුරින් කතා කරන්න පුළුවන් මොකද ජ්‍යොතිෂය කියන්නේ මොනවද? ඒවේ තියෙන වර්ග මොනවද? එහෙම අවශ්‍යතාවයක් නෑ මං හිතන්නේ අපි මේ පැහැදිලි කිරීම. මම දල වශයෙන් ජ්‍යොතිෂය ගැන මේ අදහස් කරේ.